අයිබෝවන් ආදරණීය දුවේ පුතේ. එහෙනම් අපි මේ වෙද්දී 12 වසර භූගෝල විද්‍යාව පාඩම් මාලාවේ දෙවෙනි කොටසත් ඉවර කරා. අද අපි ඉන්නේ තුන්වෙනි කොටසේ. අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ ජලගෝලීය පද්ධතිය ගැන. දැන් එහෙනම් අපි ජලගෝලීය පද්ධතිය ගැන අහන පාඩමට යන්. ජලගෝලීය පද්ධතිය නැත්තම් අපි කොහොමද මේ ජලගෝලීය පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ? මේකේ වැදගත්කම මොකද්ද? ඇයි අපි මේක ඉගෙන ගන්න ඕන? මේකේ මොනවද තියෙන්නේ? අන්න ඒ දේවල් තමයි අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි යම් පාඩමට සාගර, මුහුදු, විල්, ගංගා ජලාශ ආදීෙහි ඇතුළත් මතුපිට ජලයෙන් හා භූගත ජලයෙන් සමන්විත පෘථිවියේ සමස්ත ජල ස්කන්ධය ජලගෝලීය පද්ධතිය ලෙස හැඳින්වේ. මෙම ජල ප්‍රමාණය ඝන කිලෝමීටර් මිලියන 1386ක් පමණ වන බව යුනෙස්කෝ ආයතනය ගණනය කර ඇත. නැවත වතාවක් කියනවා ජල ප්‍රමාණය ඝන කිලෝමීටර් මිලියන 1386ක් පමණ වන බව යුනෙස්කෝ ආයතනය ගණනය කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ජලගෝලීය පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගත්තම ජලය ශිලාගෝලය තුල ද්‍රව හා ඝන තත්වයේත් වායුගෝලය තුල ජල වාෂ්ප ලෙසත් පවතින අතර ජෛව ගෝලය තුල සත්වයන් හා ශාක තුල අන්තර්ගතව පවතිනවා. මෙම ජලය ශිලාගෝලය වායුගෝලය හා ජෛව ගෝලය අතර චක්‍රීයව සංසරණය වෙනවා. භූ පද්ධතිය තුල මෙසේ ජලය සංසරණය වීම තමයි අපි ජල චක්‍රය කියලා හඳුන්වන්නේ. පෘථිවි පද්ධතිය ඉතා වැදගත් උපපද්ධතියක් වනුයේ ජලගෝලීය පද්ධතියයි. ජලගෝලයද උපපද්ධති කිහිපයකින් යුක්තය. එම පද්ධති අතරද ජලය හුවමාරු වේ. සාගරය හා වායුගෝලය අතර ජල හුවමාරුව, මතුපිට ජලය හා වායුගෝලය අතර ජල හුවමාරුව, මතුපිට ජලය සහ භූගත ජලය අතර හුවමාරුව. ආය වතාවක් කියනවා සාගරය හා වායුගෝලය අතර ජලය හුවමාරු වෙනවා. මතුපිට ජලය හා වායුගෝලය අතර ජලය හුවමාරු වෙනවා. මතුපිට ජලය සහ නැවත භූගත ජලය අතර ජලය හුවමාරු වෙනවා. පෘථිවිය මත ජීවයේ සම්භව්‍ය සිදුවීමටත් ජීවයේ පැවැත්මටත් ඊටම වැදගත් සාධකයක් වී ඇත්තේ ජලයයි. එමෙන්ම මානුෂික ක්‍රියාකාරකම් සියල්ල රඳා පවතින්නේද මේ ජලය පදනම් කරගෙන. ජෛවගෝලීය පද්ධතිය. භෞම පද්ධතියේ නිරන්තර ක්‍රියාකාරීත්වයකින් යුත් උපපද්ධතිය ජෛවගෝලීය පද්ධතියයි. සියලුම ශාක හා සත්ව විශේෂ විසන පරිසරය මෙයට අයත්ය. ශිලාගෝලය, ජලගෝලය හා වායුගෝලය තුල ජීවීහු ව්‍යාප්තව සිටී. ක්ෂුද්‍ර ජීවීන්ගේ සිට දැවැන්ත සත්වයන් තෙක් සියලුම ජීවීහුද ඇල්ගී ලයිකණවල සිට විශාල වෘක්ෂ තෙක් සියලු ශාක වර්ගද ජෛවගෝලයට අයත්ය. ජෛවගෝලයේ පැවැත්ම හා ක්‍රියාකාරීත්වය සඳහා වායුගෝලයේ වායුවද ජලගෝලයේ ජලයද ශිලාගෝලයේ භූමිය හා පසද සම්බන්ධ වන අතර මූලික ශක්ති ප්‍රභවය වනුයේ සූර්යයාය. ජෛවගෝලයේ නිර්මාණය වී ඇත්තේ එකිනෙකින් පැහැදිලිව වෙන් කරගත හැකි සංවිධාන මට්ටම් කිහිපයකිනි. තනි ජීවයා හෙවත් ගහනය, ප්‍රජාව, පරිසර පද්ධති හා ජෛවගෝලය එම සංවිධාන මට්ටම් ශ්‍රේණියට අයත්ය. අපි සංවිධාන ශ්‍රේණි මට්ටම් කතා කරද්දී තනි ජීවියා නැත්නම් අයිකීය ජීවියා, ගහනය, ප්‍රජාව, පරිසර පද්ධති හා ජෛවගෝලය කියන සංවිධාන මට්ටම් ශ්‍රේණි වලට අයිති වෙනවා. ඒ අනුව ජෛවගෝලය නිර්මාණය වී ඇත්තේ ජීවීන්, ජීවි ගහන, ජීවි ප්‍රජාව හා පරිසර පද්ධති හා බියෝම ලෙස වෙන්කර දැක්විය හැකි කිසියම් ජෛවීය විද්‍යාත්මක මෙන්ම සංවිධානාත්මක ස්වරූපයකිනි. ජෛවගෝලයෙහි ප්‍රධාන ලක්ෂණ වනුයේ එහි සත්වයන්ගේ හා ශාකවල විවිධත්වය හෙවත් ජෛව විවිධත්වයයි. භෞම පද්ධතියේ තුලිතතාවය හා එහි වැදගත්කම කතා කරද්දී දැන් අපි මේ වෙද්දී වායුගෝලය, ජලගෝලය, ශිලාගෝලය සහ ජෛවගෝලය කියන ඔක්කොම ගැන කතා කරා. මේ ඔක්කොගෙම සමන්විත පද්ධතියට තමයි අපි භෞම පද්ධතිය කියන්නේ. දැන් අපි බලමු භෞම පද්ධතියේ තුලිතතාවය සහ එහි වැදගත්කම කියන්නේ මොකක්ද කියලා. භෞම පද්ධතියේ උපපද්ධති වන ශිලාගෝලය, ජලගෝලය හා වායුගෝලය අජීවී උපපද්ධති වන අතර ජෛවගෝලය සජීවී පද්ධතියක් වේ.
දැනට රැස් කරගෙන තිබෙන විද්‍යාත්මක තොරතුරු අනුව ජීවය පවතින එකම ග්‍රහලෝකයේ පෘථිවිය වන අතර ජීවයේ පැවැත්ම නිසා පෘථිවි ක්‍රියාකාරී ග්‍රහලෝකයක් බවට පත් වෙලා තියෙනවා. ජෛව ගෝලය නිර්මාණය වෙලා තියෙන ජෛව ගෝලය, වායු ගෝලය හා ශිලා ගෝලයේ අන්තර් ක්‍රියාවලිය නිසා කියලා හඳුන්වාගෙන තියෙනවා. ජෛව ගෝලයේ ක්‍රියාවලි පස නැත්නම් ශිලා ගෝලය, වායු ගෝලය, ජල ගෝලය සමග බැඳී පවතිනවා. ඒ වගේම වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ්, ජල ගෝලයේ ජලය හා සූර්ය ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් ශාකවල සිදු කරන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියත් මේ ජෛව ගෝලීය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට හොඳම නිදසුනක් වෙනවා. ඒ වගේම මේ භෞම පද්ධතිය තුල ඇති පදාර්ථ විවිධ ක්‍රියාවලීන්ට භාජනය වෙමින් නැවත නැවත භාවිතා වීමද, කියන්නේ චක්‍රීය ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක වීමද එම පද්ධතිය අතර අන්තර් සම්බන්ධතාවලට නිදසුනක් වෙනවා. විශේෂයෙන්ම ඒවට නිදසුන් තමයි ජල චක්‍රය, කාබන් චක්‍රය සහ ඔක්සිජන් චක්‍රය. ජෛව ගෝලයේ ඓන්ද්‍රීය හා අනෛන්ද්‍රීය පද්ධති අතරද ශක්තිය හා පදාර්ථ නිරතුරුවම හුවමාරු වෙනවා. ජෛව ගෝලය තුල උවද ශාක හා සත්ත්ව විශේෂ හුදකලාව පවතින්නේ නැහැ. මොකද ඒව අතර එකිනෙක මත යැපීමක් නැත්නම් එකිනෙක අතර අන්තර් ක්‍රියාවලියක් දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ කලින් අපි සඳහන් කරපු උපපද්ධති අතර සම්බන්ධතාවය හා තුලිතතාවය නිසි ලෙස පවත්වා ගැනීම මේ ජීවලෝකයේ අනාගත යහපැවැත්ම තීරණය කරන්න බලවනවා. මොකද පුතේ මේ අපි දැනටම දන්නවා මේ ආසන්නතම සිද්ධි තමයි දිට්ඨාසුලි කුණාටුව, ඒ වගේම නේපාලයේ වෙච්ච මහා විනාශය, ඒ වගේම තමයි ඔය කාලෙන් කාලයට ඇති වෙන ස්වභාවික විපත්. මේ ස්වභාවික විපත් වල තීව්‍රතාවය වැඩි කරන්න, ඒකේ වෙන බලපෑම් වැඩි කරන්න මිනිස්සු හේතු වෙනවා. ඒකට හේතුව තමයි එක්කෝ කඳු වල තියෙන බෑවුම තවත් කපලා ඉවටන්න ගොඩනැගිලි හදනවා, නැත්නම් කඳු බෑවුම් වල තියෙන වන වැස්ම ඉවත් කරනවා. ඒ වගේම මේ සාමාන්‍ය ස්වභාවිකව ගලාගෙන යන ජල මාර්ගවලට හානි කරනවා. ඒ ජල මාර්ගවල ගමන් මාර්ගය වෙනස් කරනවා. විවිධ කටයුතු කරන නිසා මේ ස්වභාවික පරිසරයට බලපෑම් ඇති වෙනවා. හැබැයි මේ ජෛව ගෝලයේ පැවැත්ම අපි අනන්‍යතාවයේ තහවුරු කරගන්න නම් අපි මේ ස්වභාවික පරිසරයත් එක්ක ඒකට ගැළපෙන විදිහට ගමන් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක තුලිතතාවයේ බිඳලා ගිහිල්ලා අවසානයේ හානිය සිද්ධ වෙන්නේ අපිටමයි. ඒක තමයි මේ භෞම පද්ධතියේ ඒ තුලිතතාවය සහ භෞම පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරද්දී නිදසුන් සහිතව විස්තර කරන්න ඕගොල්ලන්ට පුළුවන්. එතකොට ඕගොල්ලන්ට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ විශේෂම කරුණ දැන් මම මේ ඔයාලට කියන්න යන්නේ. අපි දැන් ජලගෝලීය පද්ධතිය ගැන කතා කරා. හැබැයි මම ජලගෝලීය පද්ධතියේ කොහොමද ජලය බෙදලා යන්නේ කියන ග්ලැෂියර් සහ අයිස් විදියට, සාගර ජලය විදියට, කරදිය, මිරිදිය ওই විදියට මම වෙන් කළා මුලින්ම කිව්වේ නැත්තේ. ඕගොල්ලොන්ට මේ ටික අවධානයෙන් අහන්න ඕන නිසා. මොකද දැන් ඕගොල්ලෝ ඒකේ ක්‍රියාකාරීත්වය, එතකොට මේක කොහොමද තියෙන්නේ හැමදේම දන්නවා. හොඳයි, එහෙනම් හොඳින් අහගන්න ඕගොල්ලොන්ට කොහොමද මේක වෙනස් වෙලා තියෙන්නේ කියලා. පුතේ 100% විදිහට ගත්තොත් සම්පූර්ණ ජලස්කන්ධය, කියන්නේ මේක යුනෙස්කෝ එක ගණන් බලලා තියෙනවා, ගණනය කරලා තියෙනවා මුළු ජල ප්‍රමාණය ඝන කිලෝමීටර් මිලියන 1386ක් කියලා. අපි ඒ 1386 100% කියලා ගත්තොත් ඒකෙන් 97ක් තියෙන්නේ සාගර හා මුහුදු ජලය. ඒකින් 3% තමා තියෙන ෆ්‍රෙෂ් වෝටර්. කියන්නේ අපිට ගන්න පුළුවන් මේ يعني භාවිතා කරන්න පුළුවන් කියලා කියන අර හොඳ ජලය. සාගර හා මුහුදු ජලය අයින් කරාම ඉතුරු වෙන අනිත් ජලය ටික තියෙන 3%යි. ඒ 3%නුත් ග්ලැසියර් හා අයිස් වැස්ම විදිහට 79ක් තියෙනවා. ඒ වගේම ඒකෙන් 20%ක් ග්‍රවුන්ඩ් වෝටර්. කියන්නේ භූගත ජලය. ඒකෙනුත් ඒ ඔක්කොගෙම බෙදලා ගියාම ඉතුරු වෙන්නේ පුතේ 1%යි. ඒක තමයි අපිට පහසුවෙන් ලබා ගත හැකි පිරිසිදු ජලය. ඒ පිරිසිදු ජලයනුත් පුතේ 52ක් තියෙන්නේ විල් විදිහට. අනිත් 28 තියෙන්නේ සොයිල් මොයිස්චර් විදිහට. ඒ කියන්නේ පාංශු ජලයේ විදිහට. ඒකෙන් පුතේ එතකොට වායුගෝලය තුල 8ක් තියෙනවා. රිවර්ස් තුල 1%ක් තියෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ කියන්නේ අපේ ශාක හා සත්ව දේහ තුල 100%ක් තියෙනවා. එතකොට නිකමට ගණන් හදලා බලන්න පුතේ අපිට මේ
ලේසියෙන් ගන්න පුළුවන් ජලයේ තියෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා. නැවත වතාවක් කියනවා සාගර හාමුදුරු ජලයේ 97ක් තියෙනවා. ඒකෙන් සාමාන්‍යයෙන් අපිට භාවිතා කරන්න පුළුවන් ජලයේ 3යි තියෙන්නේ. ඒ 3නොත් 79ක් ග්ලැෂියර් විදිහට තියෙනවා. 20ක් භූගත ජලයේ විදිහට තියෙනවා. ඒකිනුත් අපිට පහසුවෙන් ගන්න පුළුවන් ග්‍රවුන්ඩ් වෝටර් එකක් විදිහට තියෙන්නේ. 1යි ෆ්‍රෙෂ් වෝටර් විදිහට තියෙන්නේ. ඒකිනුත් 52ක් විල් වල තියෙනවා. 38ක් පාංශු ජලයේ විදිහට තියෙනවා. වායු ගෝලයේ 8ක් ජල වාෂ්ප විදිහට තියෙනවා. ගංගාවල 101ක් තියෙනවා. ඒ වගේම ශාක හා සත්ව දේහ තුල 101ක් තියෙනවා.